අවුරුදු 10ක් භාවනා කරලා ලබා ගන්න දේට වඩා මෙන්න මේ දේ ඔබ කරොත් ඔබගේ ජීවිතය ඉතාමත් යහපත් තත්ත්වයකට පත් වෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? ඉතින් මේ දේ ඇත්තටම කිව්වොත් මේ විශ්ව නීතියට, ඒ කියන්නේ මේ සබහාදාමේ රිද්මයට අනුගත වීමේ දෙයක්. ඒ කියන්නේ අපේ යථාර්ථය තුල, හරිද? අපි හිතන් ඉන්න යථාර්ථය තුල යම් කිසි දෙයක් ඔබට වුණා කියලා හිතන්නකෝ, හරිද? යම් කිසි මානසික කඩාවැටීමක් හෝ යම් කිසි ලෙඩකට මුහුණ දෙනීමක් හෝ යම් කිසි ඒ කියන්නේ මොකක් හරි තමන්ගේ ඒ කියන්නේ හිතවත්ම කෙනෙක්ගේ අහිමිවීමක් කියලා හිතන්නකෝ, හරිද? මෙන්න මේ වගේ අවස්ථාව තුලදී ඇත්තම කිව්වොත් සමහරක් වෙලාවට අපි ඒ පිළිගන්න කැමති නැහැ, හරිද? ඒ කියන්නේ පිළිගන්න හිත කොහෙත්ම කැමති නැහැ. ඒ නොපිලි ගැනීම හේතුවෙන් මොකද නේද වෙන්නේ? අර දැන් මෙහෙම හිතමුකෝ, දැන් අපි සාමාන්‍යයෙන් හරි හිතන්නකෝ ගඟක් බ්ලොක් කරලා ඔන්න තාප්පයක් ගන්න කියලා හිතන්නකෝ, හරිද? ගඟක් බ්ලොක් කරලා තාප්පයක් ගහද්දි ළමයි මං කියන්නේ බන්ටයක් ගහද්දි ඒ ගඟ බ්ලොක් වෙලා අන්තිමට එතන වතුර අපිරිසුදු වෙනවා, හරිද? ඒ කියන්නේ පල් වෙනවා, හරිද? ඒ වගේ තමයි අපි මේ අර මේ ජීවිතය යන ගලන් යන දෙයක් නම් අපි ඒක බ්ලොක් කරාම එතන පල් වෙනවා, ඒක එතන පල් වෙනවා, රයිට්? තේරෙනවද? එතකොට ඒ අපිරිසුදු වෙනවා වතුර. එතකොට මම මේ කියන්නේ ඔබේ ජීවිතේ ඔබට, හරිද? ඔබේ ජීවිතේ ඔබට මේ ගලාගෙන යාම වළක්වන්න බෑ, හරිද? තේරෙනවද? එහෙම මේ ජීවිතේම දැකලා නැහැ. ඒ කියන්නේ එහෙම වළක්ව ගන්න ගියවා අය සතුටින් ඉන්නවා, හරිද? තේරෙනවද? ඒ කියන්නේ යම් කිසි දෙයක් සිදුවන්නේ යම් කිසි හේතුවකට, හරිද? යම් කිසි දෙයක් සිදුවන්නේ යම් කිසි හේතුවකට. ඒ නිසා අපිට කවදාකවත් මේක වළක්වන්න බෑ, හරිද? තේරෙනවද? මේක වළක්වන්න බෑ. ඒ නිසා ඔබට සිදුවෙන දේ හදවතින්ම පිළිගන්න. ඔබගේ ওই තියෙන බය හදවතින්ම පිළිගන්න. මොකද වෙන්නේ කියලා බලන්න. මේක ඔබ දිනපතා විනාඩි 10ක් වැඩි ඕනේ නැහැ. ඉතින් පැය 24කින් විනාඩි 10ක් කියන්නේ අතන කිව්වොත් 100ට ගාණක් බෙදුවොත් 0.0 ගාණ. නේද? එතකොට දැන් විනාඩි කීයක් තියෙනවද බලන්නකෝ දවසට. ඉතින් මම කැල්කියුලේටරෙන් බලන්න. මම මෙහෙම ඉද්දිම බලන්න කැල්කියුලේටරෙන්. අපි ගත්තොත් විනාඩි 60 24ක්. හරි. එතකොට 1440ක් තියෙනවා. හරිද? 1440. එතකොට ඔතනින් 440ක් අයින් කරන්නකො අපේ නින්දට අපි යොදා ගන්නවා කියලා. හරිද? එතකොට ඒ කියන්නේ ඔබ ඇක්ටිව් එකේ පැය 1000ක් ඉන්නවා. සෝරි මේ විනාඩි 1000ක් ඉන්නවා. එතකොට ওই විනාඩි 1000න් ඇත්තටම කිව්වොත් 110ක් කියන්නේ බලන්නකො. සෝරි විනාඩි 10ක් කියන්නේ 0.1ක්. නේද? ඔව් 0.1ක්. හරි. ඉතින් මම හිතනවා ඒ වෙලාව වාට කැප ගන්න පුළුවන්. ඔබව බය කරන සිතුවිලි. හරිද? ඔබව පිස්සු හත්වන සිතුවිලි. ඔබට අනාගතේ වද දෙයි කියලා හිතන සිතුවිල්ල සහ ඔබගේ අනාගතේ විනාශ කරන්න යන සිතුවිල්ල හැම විටම, හරිද? හැම විටම ඔබ දැනගන්න ඕනේ ඒ සිතුවිල්ල හදවතින්ම බාර ගන්න. රයිට්? හදවතින්ම බාර ගන්න දැනගන්න ඕනේ. ඉතින් මේ හදවතින්ම බාර ගැනීම තුලින්, හරිද? මේ හදවතින්ම බාර ගැනීම තුලින් අපිට පුළුවන් නම්, හරි, අපිට පුළුවන් නම් යම් කිසි දෙයක්, ඒ කියන්නේ යම් කිසි දෙයක් ඇත්තටම අචීව් කරගන්න මම හිතන ඒක ඔබ ජීවිතේ ලබන ලොකු ඒ කියන්නේ ජයග්‍රහණයක්. හරිද? මොකද දැන් ඇත්තටම මගේ ජීවිතේ එක දෙයක් තිබ්බා මීට අවුරුදු 3කට කලින්. මම ඒක හදවතින්ම බාරගත්තු එක. මේක මට ගුරුවරු 2-3 දෙනෙක් කියලා දුන්න දෙයක්. හරිද? එක ගුරුවරයෙක් නෙමෙයි, ගුරුවරු 2-3 දෙනෙක් මට කියලා දුන්න දෙයක්. ඉතින් ඒ ගුරුවරුන්ට හදවතින්ම නමස්කාර කරනවා. ඔවුන්ගේ ජීවිතයේ සියලු වැඩකරු සාර්ථක වෙන්න කියලා හැම වෙලෙම උදේ මතක් කරලා උන්ට ස්තුති කරනවා. මොකද අද මේ වන විට මටත් යම් කිසි කෙනෙක්ට නේද මේ ඒ කියන්නේ මේ
සමාජයේ ජීවත් වෙන දුවෙක්ට පුතෙක්ට අයියෙක්ට අක්කෙක්ට හරිද මේ දේ මට කියන්න පුළුවන් වෙලා තියෙන ගුරු හේතු කොටගෙන හරිද ඉතින් හදවතින්ම නමස්කාර කරනවා ඉතින් පුතේ මේක ඔයා කරලා බලන්න. ඒ කියන්නේ ඔබ විඳවනවා නම් ප්‍රශ්නකින් ඒක හදවතින්ම බාර අරගෙන බලන්න ඔගේ ප්‍රශ්න දුවන්න එපා. මම කිව්ව හැම වෙලෙම අපි ගඟක් හරස් කරලා තාප්පයක් ගැහුවොත් ඒක බ්ලොක් වෙනවා. ඊට පස්සේ වතුර පල් වෙනවා. රයිට්. ඔයා දැකලා ඇති ඔය සමහරක් වෙලාවට ඔය ගංගවල් වල එහෙම බ්ලොක් වෙච්ච තැන් තියෙන්නේ. ඒතකොට බලන්න මේ වතුර එක තැන පල් වෙනවා. රොඩු ඉතුරු වෙනවා. රයිට්. නාන්නවත් බෑ. තේරෙනවද? ඒ වගේ තැනක නාන්නෙවත් නෑ අඳුරන්නේ. හරි. මොකද වතුර පිරිසිදු නැති හින්දා. ඉතින් අර ගලා යන ජලය බලන්න ගොඩක් ලස්සනයි. හැම විටම වෙනස් වෙන රිද්මයක් තියෙන. එකම රිද්ම නෙවෙයි වෙනස් වෙන රිද්මයක් තියෙන. මොකද දැන් ඔය ගලා යන තැනක වතුර එක තැනක හිටින්නේ නැහැනේ. ගලාගෙන යනවා. ඒ කියන්නේ මේ එතන ඒ කියන්නේ සමහරක් තැනක තියෙන වතුර ටික අපහු දකින්න හම්බෙන්නේ වෙන තැනක. හරිද? ඒක අල්ලන්න බෑ. හරි. ඒ නිසා ඔබේ ජීවිතෙත් එහෙම කරගන්න මම හිතනවා. ඒක තමයි ඔබ ලබන ලොකුම තෑග්ග කියලා. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම.